කීරි පුතා අද කොහෙද ආවේ ඔයා? ඉදිරිපුරේ පස්සර. විජිතපුරේ පන්සලට ආවා. අද සෙල්ලම් කරනවද? නෑ. ඇයි ඒ? බේතිතර අරුදුතුදේ මත. අවුරුදු 3 බෙහෙත විදල්ද ඔයාට? දැම්. එහෙමද? ඒකනේ. ඔයාට අද ඒක නිසා සෙල්ලම් කරන්න බෑ නේද? අමාරුයි නේ. ඔයාට අමාරුයිද? ඒකනේ. තාත්තා අද නම් මුස්සන්න පුළුවන්. හැබැයි ඕන් දුවන්නේ එහෙමත් නෑ. ඕන් හිමින් යන්නේ. වැඩි මහන්සි වෙන්න හොඳ නෑනේ. අයිනට යන්නේ නෑ. තාත්තගේ අතින් අල්ලන් යමුද? බයයිනේ. මේ වඩා ගන්නේ කොහොමද? අද විජිතපුරේ පන්සලේනේ අපි ඉන්නේ. අද අපි හැමදාම එනවා ඉතින් පන්සල නේද පුතේ? සුදු හුණු ගා ලස්සනයි නේ. පන්සලේ චෛත්‍ය ලස්සනයි නේ. සුදු හුණු ගා ලස්සනයි තමයි. මේකනේ. පුතා අයිනට යන්නේ නැහැ වැටෙයි. අයිනට යන්නේ. හරියට. අයින් හරි. කියන්න බෑනේ. තාත්තා මේ ආරියද? ඈ? මේ ආරියද? කොහොලි? නෑ ආරියද වේ. ඈ? වැලි නෙවෙයි මේ. මේ බෝවට. බෝ ඇට වවුල්ලු කාලා දාපුවා පුතේ. නෑ මේ ආරියද කියලා අන්නේ. ඇලිල්. කියන්නේ ආරිය. ඇලිලා. ආරියද කියලා අන්නේ. වැටිලා. නෑ ආරියද කියලා අන්නේ. අලියද? ආරියද? අද තියන්නේ. අතර මේක. අතන එක. වැටෙන එක. ආරියද කියොත් අද තියන්නේ. අයිනට ගියොත් මොකද වෙන්නේ? අතන. වැටෙනවා. ඒකද පුතා කිව්වේ? පුතේ ඕන් දිමියෝ ඉන්න ඈ. මෙන් දිමියෝ ටිකක් හිටියා. බිම දිමියෝ ඉන්නවා. මෙතනත් ඉන්නවද? ඔව් එනවනේ. අපි යා. කෙලින්ම ගම්. කෙලින්ම කොහෙටද යන්නේ? පන්සල ගාවට. පන්සලට යන්න බෑ පුතේ. අපි අද ගෙදර යා. ඔයාට චොක්ලට් එකකුත් අරගෙන නේද? අතට නම් තාත්තා. යා. අතට පඩි පෙල් කො? එතන පඩි පෙළ තියෙනවා. මෙතන? ඔතන නෑ. ඔහේ පඩි පෙළ නෑ පුතේ. මේ හිමිහිට යන්නේ පඩි පෙළ බහින්නේ. සාදු කිව්වද? දුවන්නේ ඕන්. උණ හැදේ ඔයාට. මේ තාත්තත් එක්ක යා. ඕන් බව්වෝ ඉන්නවා. එන්න.
ඔය වැලිගොඩ යන්න එපා එන්න. අපි ඇතුළට යමු. ඔව් ඉතින් බෑ කිව්වට ඉතින් බෑනේ ඔයා යනවනේ. තාත්තා මාරු තක් බලන්න ගමුකෝ. මාළු ටැංකිය අර පැත්තෙන් තියෙන්නේ. ඕම් වැලිගොඩ යන්න එපා උඩට එන්න. මේ උඩට එන්න. තාත්තා. ඕම් ඉතින් පනිනවා. තාත්තා මාරු තක් බලන්න ගමුකෝ. මාළු ටැංකිය. යා. ඕම් ඉතින් ඕම්. මේ ඕම් වැලිය උසන්නේ ඇඟ හොදන්න විදියක් නැහැ නේද? ඕම් ඉතින් දඟලන්න එපා. යන්. ඒගොල්ලෝ වතුර දානවා. එන්නේ ඉතින්. මේ අපි යන්නේ මාළු ටැංකිය බාලා ගෙදර යන්න එනවා ඈ. ඔයාට මොනවද ඕනි කිව්වේ? චොකලට්. චොකලට්. හැබැයි තාත්තා ගොඩක් දෙන්න එපා. ගොඩක් දෙන්න එපාද? ඇයි ඒ? අයි බෑත් එකදේ. බෙහෙත් විදිහට නිසා වැඩි කන්න හොඳ නැහැ නේ. ළමයි ඇදිය කන්න. මේ වීදුරු කටුවක් බලන්න. වීදුරු කටුව කැපුණා නම් එහෙම. තාත්තා. අපේ ඇදලා ඒක දෙන්නකෝ වාට. අම්මෝ බෑ වීදුරු කටුව අතේ එන්න කැපෙනවා. තාත්තා මේක කොහෙටද දාන්නේ? කුණු බක්කියට දාලා. අර කුණු බක්කියකට දාලා. තාත්තා එනකන් ඉන්න ඕනේ. යන්නේ නැහැ තනියම පොකුණට. ඉන්නේ ඉතින් තාත්තා මේක දාලා එනකන්. මේ තාත්තා එපා කිව්ව නේද දැන්? ඔව් ලොකු මාළුවෙක් විතර ඉන්නේ. පොඩි මාළුවොත් ඉන්නවා ගොඩක්. තිත්ත පැටව. තිත්ත පැටව කොක්කුත් කනවා ඉබ්බෝ කන්නේ නැහැ පුතේ. ඉබ්බොත් කළා. නෑ. තාත්තා මේ දරු පැත්ත. මාළුවා. ඒක තමයි කිව්වේ. ලොකු මාළුවා දැක්කද? ඔව්. පේන්නේ ෆෝන් එකට. විජිතපුරේ පන්සලේ පොකුණේ ඉන්න ලොකු මාළුවා අපේ. මේ මොකද තාත්තා මේ දරු පැත්තට? වැටෙයිනේ ඉතින් කවුරු හරි ඒකයි. ඒත් මෙතනින් මෙතෙන්න පුළුවන්. ඒක තමයි ඉතින්. ඒ කොහෙද කකුල උඩ තියන්නේ? පන්සලට ආවම එහෙම කකුල උඩ දානවද? ලොකු මාළුවා ගියා ආපහු වස්සට. අස්සට කියන්නේ. එයා වතුර අස්සේ හැංගුණා. චිත්ති පැටව වෙන්නා නේද? ඔව්. අයියා නම් මාරු අඟුලානම් චිත්ති පැටව වෙන්න බෑනේ. ඒගොල්ලෝ පේන්නේ ඉන්නේ පුතේ ඉතින් ගොඩක් ඉන්නවනේ ඉතින් ඒගොල්ලෝ. එහෙම තමයි ඉතින් ලොකු මාළුවෝ යනවා මාළුවා. ලොකු මාළුවා එක්කලා පොඩි මාළුවෝ ගොඩ. අපි